ලොඩසක්කා YouTube channel එකට අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මම කලින් වීඩියෝස් වල දාවා මම පොලිතින් පොකුණක් ලොකු සාමාන්‍යයෙන් කලින් එකට වඩා ලොකු සයිස් එකකට පොලිතින් පොකුණක් හදනවා කියලා. දැනටමත් ඒක හදලා ඉවරයි. අද වීඩියෝ එකෙන් ඒ පොකුණ හදන හැටි තමයි අරගෙන එන්නේ. හරි එහෙනම් අන්තිමටම ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක ඉඳලා ඉන්න කියලා ඉල්ල ගමන් අපි යමු පොකුණ හදන හැටි බලන්න. හරි මං කලින් විඩියෝස් වල කිව්වා අර මගේ අර කලින් පොලිතින් ටැංකිය පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට කරන්නේ. ඒක හරි ගියොත් ඊට වැඩි ලොකු එකක් කරනවා කියලා මේ තියෙන මගේ අලුත් ප්‍රොජෙක්ට් එක. මේක D20 ටැංක් එක. සම්පූර්ණ පොලිතින් වලින් තමයි හදන්නේ. පොකුණේ වැදගත් අංගයක් තමයි මේ වතුර බස්සන එක. වතුර බස්සන්න මෙන්න මෙතන තමයි මේ හරි පොකුණේම හරි මැද මෙතන මං ගලියක් ඉදිරිය තියාගෙන තියෙනවා. පොඩි කොට්ටක් කපලා තියෙනවා. එතන ඉඳලා බටේ මේ දිගට දානවා. අර අතනින් හරියටම බටේ පල්ලෙහාට තමයි වැටෙන්නේ. මම මේකට අඟල් 1.5 බටයක් තමයි පාවිච්චි කරන්නේ. බටේ ඔන්න ඔය විදිහට සෙට් වෙන්නේ. මේ විදිහටම සෙට් වෙන්නේ. ඊට පස්සේ මේ වලට සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් දානවා. දාලා මේක සම්පූර්ණ සීල් කරගන්නවා. කොහොමරි මගේ ප්ලෑන් එක සම්පූර්ණ මේක වතුර ටික සම්පූර්ණයෙන් බස්ස ගන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. අර පැත්තෙන් සාමාන්‍ය ගානට පහත් කරලා තියන්නේ. ඕන ගන්න බට්ලයින් එක දැනට දාලා ඉවරයි. ඔය තියෙන බට්ලයින් එක ඕම තියලා එතනින් පල්ලෙහාට තොර මම මේ තව අඟල් බාග බටයක් දාගෙන තියෙනවා. මම ඒක දාගන්න හේතුව මම ඔයගොල්ලන්ට වීඩියෝ එක මැද්දේදී කියන්නම් මේක දාන්න හේතුව. හරි දැන් ඉතින් තියෙන ආයි බන්ට් එක හදා ගන්න ඕන. ෆස්ට් එක දාලා තුනී කරලා ආයි බන්ට් එක හදා ගන්න ඕන. හරි අර මේ මැදින් දාගත්තු බට ටික වහගත්තා. වහලා දැන් මේ බන්ට් එකත් හදලා තියෙන්නේ. මේ පැත්තේ බන්ට් එකත් හැදුවා. හදලා මේකට ගලියට කොන්ක්‍රීට් දාලා මේ තියෙන බටේ ඒ සියලුම ටික ඉවර කරගත්තා. මේ තියෙන අර මංකුව අඟල් බාගි බටේ මං කියන්නම් මොකට දෑවේ කියලා තව ටිකකින්. මං කිව්වා කලින් අඟල් බාගි බට දාගන්න හේතුව මං ඔයගොල්ලන්ට මේක මැදදී කියන්නම් කියලා. මේක තමයි හේතුව. මේ එතන මේ පස් යටින් ආපු අඟල් බාගි බටේ ඒකට දැන් ටී කෑල්ලක් දාලා බට ටික සෙට් කරලා තියෙන්නේ. දැන්ට තාම මේ අලවල කියලා මුකුත් නෑ. දැනට ගානට සයිස් එකට කපාගත්ත විතරයි. මේ සේම ජොයින් කරගන්න ඕන. මේ බට්ලයින් එක වැටෙන්නේ ඉටිකොලයට අපි දාන කළු ඉටිකොලයට යටින් තමයි මේක සෙට් වෙන්නේ. මේ හැම බටයක්ම සිදුරු කරගන්න ඕන. හැම එකක්ම සිදුරු කරගන්න ඕන මේ වටේටම. හේතුව තමයි සාමාන්‍ය ඉටිකොලේ ලීක් එකක් එහෙම ආවොත් මේක යට වතුර රැඳෙන්න පුළුවන්. ඒ රැඳෙන්නේ නැති වෙන්න මේ වතුර බට දිගේ ඇවිල්ලා මෙහෙම මෙතනින් පල්ලෙහාට වැටෙන විදිහට තමයි සෙට් කරගෙන තියෙන්නේ. ඒකයි මේ ඉටිකොලේ යට පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙන්නත් ඕන. නැත්තම් බබල් එන්න බලනවා. ඒ කියන්නේ වතුර පිරුවට පස්සේ ඉටිකොලේ යට උලං එකතු වෙලා බෝලයක් වගේ හැදෙන්න පුළුවන්. ඒ වලක්වන්න තමයි මේ සිදුරු විදලා මේ බට දාගන්නේ. මේ තාම සිදුරු විදලා නෑ. මේකත් හරියට සෙට් කරගමන් සෙට් කරලම පෙන්නන්න.
හරිඉතින් පොකුණේ වැඩ ගොඩක් තුරට ඉවරයි කානුවත් කපාගත්ත ඉටිකුලේ වලදාන්න ඕන ටික සාමාන්‍ය බන්ටක ඉඳලා අඩියක විතර කැප් එකත් තියලා කානුව කපා ගත්තා වටේටම කපල තියෙන්නේ මෙතින කානුව මට මේ වැඩ කරන විඩියෝ කරන්න දෙයක් නෑ මොකද වැඩ කරලි පුරුනම් ම ඕන විඩියෝ කරන්න දැගිලකට දෙන ටිකොලේ දාගන්න තියෙන්නේ මේ දෙන්නට මං කලින්ග බඩ්ලා එන්න එක ඒ හැම එක මේ සිදුරු ඉදල තියෙන්නේ ටන් කරලා සිදුරු ඉදල තියෙන්නේ මෙතනින් අර යටින් අපි දාගත්තු ආගල් බාග බටර මෙතනින් සිට්ටෙනවා අදිසියවත් ඉටිකොල යට වතුර පිරුණොත් ඒ වතුර ටික අයින් කරගන්න තමයි මේ බටේ දාන්නේ වතුර පිරුණොත් ඔටෝම මේ බටේදිගේ අතරින් එලිටෙනවා එම නැත්තං ඉටිකොල යට බල්ලයක් හෙමවුත් ගැන හුලම් පිරුණොත් ඒවත් මේ සිදුරු හරා එලිට යවා ගන්න පුළුවන් ඉති මේ කලුවිටි කොලේ දාගන්න කලින් මෙම මේක දාගන්න පොලිතින එකත් දාගන්නවා එක දාගන්න හේතුව මේ ගල්වලට ගල්වලින් අර අනිත්තිටිකොලට වෙන ඩැමේජි අඩු කරගන්නයි ඊට පස්සේ මෙතන තියෙන්නේ සම්පූර්ණ මේ බොරලු පොලොක් වගේ තියෙන්නේ අදිස්වාරි ඉටිකොල ලීකයක්ම අවුත් එක වතුර හඳ පවතින්න ඒකයි මේ කන්දක්කුඩ රැංක ගහන්නේ මොකද වතුර ඇදනත් මේ කන්ද පල්ලයට හෝදගෙන යන්න පුළුවන් ඒක නවත්තන්නත් එකද මෙතන ටිකොල්ල එරගත් දාග මේක දාගන්න අත්‍යවශ්‍යම නෑ මුළු පොකුණටම පුලතින් ලේරක දාලි වෙරයි පොලිතින් ලේරක දැවම මේ විදිරතම පේන්නේ ඒකරුටින් අරමං රංගල් බාග බටත් දාලා තියෙනවා තැන්දිින් කරගන්න තියෙන්නේ අන්නර පේන කොලිටි කොලේ මේකුට දාගන්තම තියෙන්නේ ඒකේ මේ අවුත්බඩේ සිට් කරගන්න තැන මම කරන්න හිතාගෙන ඉන්නේ එක වටේට ටියව් පඩිය බයිසිකල් ටියව් කොට්ටක් දාලා ඒකුඩට ලයිනර එක දාලා කොංකිට්ටනවලින් සෙට් කරගන්න සෙට් කල්ලා ඒක සිදුරු තියෙන තැන්වලට අර නෝලි කියල තියෙන පතුලික් වෙන්නද ජාතියක් එකනික ඇලමිනියම් කලා එක වගේ මයක පෙන්න්නම් අන්නෙන් කෑලි හතර ගහගන්නමයි ප්ලයින් කළ තියෙන්නේ ඔන්න මෙහම තමයි ටිකුලේ දාගත්තම පෙනුම ඉතින් ටිකල දාන එක මේ විඩියෝ කරන්න බැරුණම් වැඩත් එක්ක ගැන මේ විඩියෝ කරන්න කෙනෙක් නෑතින් ඇතින් මේ ඒකට දෑවට පස තමයි පෙන්න්න පුළුවන් දැන් තියෙන්නේ මේ ඉටිකොලේ කානුට යට කල්ල එකට පස්දා ගන්න තියෙන්නේ හරිනම එක වතුර පුරුවලාවන ඉටිකොල යට කරගන්න මොකද වතුර පිටකොට පස්තමයි හොඳට ටයිට් වෙලා ඉටිකොලේ සිට්ටන්නේ දැනට වුණට මේක පොඩ්ඩක් කවුලේ මේව කර ගත්තා මේ කරගෙන කානුවලට අස්දාල ටිකොල තද කරගන්න දන්නේ
අවුට් බට ටික සීල් කරගන්න හදන්නේ මේක යට අර මං කලින් වෙන්නව ටියව් පඩි තියෙනවා මේ ගාන්ට දාලා තියෙන්නේ පටි අඟල කියලා තියෙනවා ඊට පස්සේ මේ හතර වටේ අතර පැත්තෙම තියෙන ටියව් එක තියෙනවා මං හදන්නේ දැන් මේක වටේට කොන්ක්‍රීට් එක ගන්නවා පටි කෑල්ලක් තියලා ඊට පස්සේ ඒක ගහලා ඉවරනට පස්සේ මෙතන නෝලික් තියනවා නෝලික් එහෙම තියලා සම්පූර්ණ සීල් කරගන්න තමයි හදන්නේ තුලක වේද මෙතන පොඩ්ඩක් අවුල් එන මදි මිනිස්සු බලන්න මේක උලන්නේ ඒ කර මේක ගන්න දැන් මේ විදිහට ළඟ ළඟ යන ටික ගහ ගන්න ඕන වටේට හරි දැන්ගන්න වටට මැටික් හලිවරයි සීල් කල තියන්නේ වැ මේ කස්සරයිත් පතුර යන්න පුළුවන් ඒකින්ද මේටික පොඩ්ඩක් සුද්ද කළ දාලා නෝලික්ටියක් ගහගන්න හදන්න මේ තියන්නේ අවු් බට එක ෆයිනල් ලුක් එක නෝලික් ගාල වටේටම සීල් කරගෙන තියන්නේ හරි මෙන විදිතම පොකුණ ඩිවර වුණේ ද මේක නෙට්ටක් ගන්නවන හුඩි නෙට්ටක් ගන්නවන වටේ කවර් කරන්න ඕන පොල් විඩියෝ එක මං හිටියත් දාන්න මං අවුබ්බට විදිර ඇති මිනිම එක මේක පැත්තක් අඩියකා මාරක් දිගයි මේ පැත්තත් අඩියකා මාරක් දිගයි ටී චොකට් එකින් ජොයින් කරලා දෙපැත්තරම එන්කප් දෙයක් ගාල තියෙන්නේ පැටව පොඩිකාරදී මේක නෙට්ටයක් මේක වටේට නෙට්ටයක් කොතල තියෙනවා සාමාන්‍යෙන් පැටව් මේ සිදුරුවලට වැඩිය ලොක්කුණාට පස්සේ ඒ නෙට්ට එකයින් කරනවා එතකොට ඒක තියෙන වටේම තියෙන ජරා මේක රැදිලෙනවා හරි මම පෙන්වන්නම් මේක ටැංක් එකට හයි කරාට පස්සේ කොහොමද කියලා. මේ විදිහට තමයි ටැංක් එක සෙට් කරාම තියෙන්නේ. මේක මෙහෙම මොන වෙලාවටම කරවන්න පුළුවන්. අන්න මේ විදිහට තමයි මැද අවුට් බට සෙට් වෙන්නේ. හරිනම් ඔන්න අපි පොකුණ හදලා ඉවර කරා. මේක තමයි ෆයිනල් ලුක් එක. ෂේඩ් නෙට් එක ගත්තා. අනිවාර්යෙන් මේක කළු ඉටිකොලේ හින්දා ටෙම්පරේචර් එක ගොඩක් වැඩි වෙන්න බලනවා. ඒකින්ද අනිවාර්යෙන් හෙවණක් ඕන. ඒකින්ද ෂේඩ් නෙට් එක ගහගත්තා.
වටේ කවර කරා කොළතින්න එකත් දාලා ගෙම්බෝ අනි සත්වය වෙනට සම්පූර්ණ සීල් කරා මේ උඩ ටික සීල් කරගන්න ඕන එක පොට්ට පොඩි වැඩත් තියෙනවා මේ තමයි වතුර පිරුම් තියෙන්නේ තව පුරුවන් ඕන තා පොඩ්ඩයි පිල්ල තියෙන්නේ ඉතින් ඔයගලන්ට මේක ගැන මොනවාරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් දානවා ඉතින් මේකට පැටව දාන වීඩියෝකුත් මම මේ ඉස්සරහට අරගෙන එන්නම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා හරිනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙතුව අදට වීඩියෝ එක නවත්තනවා හැමෝටම ජය වේවා